ඒ නිසා මතක තියාගන්න. මේ ලෝකේ නරක ශිෂ්‍යයෝ කියලා જાතියක් නැහැ. ඉන්නේ කවුද? නරක ගුරුවරු. දැන් මෙහෙම මහා රට වනසන හරිද? මිනිස්සු බීතියෙන් අලලන මහා සමාජ පිළලයක් නිර්මාණය කරන්නේ කවුද? ගුරුවරයෙක් නේද? ගුරුවරයාගේ අදූරදර්ශී ක්‍රියාකලාප හරි කරුණු නොවිමසා ගන්න තීරණ පැහැදිලිනේ. ඒ නිසා මතක තියාගන්න මේ ලෝකේ නරක ශිෂ්‍යයෝ කියලා જાතියක් නැහැ. ඉන්නේ කවුද? නරක ගුරුවරු. ඕක කතා කරන ෆිල්ම් එකක් තියෙනවා. මොකද්ද ෆිල්ම් එක? හිචිකි. හිචිකි බලලා තියෙන හෝ අහලා තියෙන කෙනෙක් අත උස්සන්න. නැද්ද? තියෙනවා. ඊළොට ගන්න එපා පුතා. හිචිකි කියන්නේ හින්දි ෆිල්ම් එක. රාණී ඉන්නේ රාණී මුඛර්ජී. හින්දියෙන් ඉක්කාවට තමයි ඉක්ක වැටෙනවා කියන එක තමයි. ඔය කතාව ලෝක හිසරදයක් ඈ. හරි. මෙයා චූටි දැරියක් කාලේ ඉඳලම එයාගේ තාත්තගෙන් කොන් වෙනවා. ඇයි කොන් වෙන්නේ? තාත්තගෙන් පවුලේ අයගෙන් ලක්ෂ ගානකට එක්කෙනෙකුට හැදෙන අසනීපයක් නොනවතින ඉක්කාවක් තියෙනවා. හරි. ඒ කියන්නේ ඒක එන්නේත් එයා මේ ආතතියටපත් වුණාම ප්‍රශ්නයක් ආවම මහා සභා මැද්දේ විසුළු ජනක શબ્දයක් එක්ක මේ ඉක්කාව වෙන නිසා සමාජයෙන් කොන් වෙනවා, පවුලෙන් කොන් වෙනවා. තාත්තා පවා යාට කෙනෙහිලිකම් කරනවා. අවසානයේ මෙයාගේ එකම අරමුණ පුතා ගුරුවරියක් වෙන එක. එයාට ඊට මෙහා රස්සාවල් හම්බ වෙනවා, ප්‍රතික්ෂේප කරනවා. හරි. අවසානයේ ඉතින් හැමෝම කියනවා ඉන්ටර්විව් වලට යනවා, එයාගේ සුසුකම් තියෙනවා. ඒ සම්මුඛ පරීක්ෂණවලදී කියන්නේ මොකද්ද? ඔයාට මෙහෙම අසනීපයක් තියාගෙන කොහොමද පැහැදිලි කරන්නේ? කොහොමද උගන්වන්නේ ළමයින්ට? හරි. නමුත් එයා උත්සාහය අතාරින්නේ නැහැ. අවසානයේ එයා ඉගෙනගත්ත පාසලේම එක්තරා ශ්‍රේණියක් පන්තියක් බාලා දෙනවා. ඒ පන්තියත් හරි සංකේතයක් 9F. 9 කිව්වහමත් එන අවුලක් තියෙනවනේ 9F means fail. හරිද? ඒ අමුතුම ඒ කියන්නේ ළමයි කණ්ඩායමක් කොන් කරලා දාපු මුරණ්ඩු හිතුවක්කාර දරදඬු විවිධ වැරදි කරන අවසානයේ මෙයා මේ පන්තියට යනවා. එයාට විවිධ ප්‍රශ්න වලට මුහුණ දෙන්න. ඒ හරිය විහිළු ජනකයි, හාස්‍ය ජනකයි. නමුත් අවසානයේ ඒ දරුවෝ සියලු දෙනා ආදරයෙන් බද්ධ කරනවා. ඔවුන්ට නිසිමඟ පෙන්නනවා. අවසානයේ යා නතර වෙන්නේ ඒ පාසලේම විදුහල්පතිනියක් බවට පත් වෙලා. ආදරණීය කතාවක් හිචිකි. මේ ලෝකේ නරක ළමයි නරක ශිෂ්‍යයෝ කියලා જાතියක් නැහැ. ඉන්නේ නරක ගුරුවරු. ඒ පාසලේ එයාගේ චරිතය ඔප්නංවන්න ගොඩනංවන්න විවිධ දුෂ්ට ගුරු භූමිකා පවා අදාළ කරගෙන තියෙනවා. හරි. බලන්න දවසක දැන් හදිස්සියේ නැතත් මම මෙහෙම එකක් කිව්වා කියලා හරි මතක තියාගන්න. හරි. ඒක මතක තියාගන්න. දැන් මම ඔයාට මෙහෙම මේක කතා කරගෙන ගිහිල්ලා අද ඉවර කරනවා. මට උදව් කරන්න. වෙහෙසයි අමාරුයි කෑ ගාලා. එතකොට